අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අදත් අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලව දැනුවත් කරන්න කියලා ලෑස්ති වෙන්නේ. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බෙදා ගන්න ලෑස්ති වෙන්නේ රාජ්‍ය සේවක දීපල නිවාස ණය යෝජනා ක්‍රමය. ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මෙම ණය යෝජනා ක්‍රමය කලින් තිබ්බා. එතකොට ඊට පස්සේ ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක රජයේ වියදම් අඩු කරන්න ඕන වෙච්ච නිසා රජයට වියදම් කරන්න සල්ලි අඩු වෙච්ච නිසා මේක తాවකාලිකව නැවතුවා. දැන් නැවතත් මේ ණය යෝජනා ක්‍රමය පටන් අරගෙන තියෙනවා. ඉතින් කලින් ණය යෝජනා ක්‍රමයට වැඩිය මේ ණය යෝජනා ක්‍රමයේ පොඩි වෙනස්කම් කීපයකුත් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. මම මේකෙදි කතා කරනවා මේ ණය ගන්න පුළුවන් මොන ගාරිමුණ වලටද. එතකොට ණය අරගෙන රජයෙන් දෙන පොලිය කොහොමද? එතකොට ඔයා ගන්න ණය ප්‍රමාණය ඔයාට ගෙවන්න වෙන ප්‍රමාණය කොපමණද? රජයෙන් කොච්චර පොලියක් හම්බ වෙනවද? ඒ වගේම අවශ්‍ය ලියකියවිලි මොනවද? ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක ගන්න කොහොමද? ඇප්ලිකේෂන් එකේ ක්‍රියාවලිය කොහොමද? මේ සියලුම දේවල් මම මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මම ආදරයෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube නාලිකාව Finance Hub YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මොකද අපි වීඩියෝ එකක් ගෙනහම ඔයාලට ඊටාමත් ඉක්මනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් වැඩි කතා වුන්නේ අපි යමු වීඩියෝ එකට. ඔයාලට දැන් මගේ ස්ක්‍රීන් එකේ කලින් කිව්වා වගේ පේනවා ඇති රාජ්‍ය සේවක දීපල නිවාස ණය කියලා තියෙනවා. ඉතින් රාජ්‍ය සේවක දීපල නිවාස ණය ඇත්තටම රජයේ සේවකයන්ට නිවසක සිහිනය සැබෑ කරගන්න රජයේ විසින් මේ යෝජනා කරලා තියෙන ණය යෝජනා ක්‍රමයක්. මේකෙදි මෙම අලුත් ණයේදී අපිට කරන්න පුළුවන් මේ ණය මුදල් භාවිතා කරලා අංක එකටම තියෙනවා ණය ලබාගත හැකි අරමුණු කියලා ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේනවා ඇති. ඒකේ මුලින්ම පේනවා ඉඩම් මිලදී ගැනීමට දෙනවා. ඒ කියන්නේ නිවසක් ඉදි කරන්න නව ඉඩමක් මිලදී ගන්න මේ ණය යෝජනා ක්‍රමය යටතේ ඔයාලට ලබා ගන්න පුළුවන් ණය. එතකොට ඔයාගේ සමහර විට ඔයා ගිහින් ගන්නේ වෙන්දේසි කරන ඉඩමකින් වෙන්න පුළුවන්. නැත්නම් අසල්වාසියෙක්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නව ඉඩමක් මිලදී ගන්න මෙම ණය යෝජනා ක්‍රමය තුලින් ඔයාට ණය මුදලක් ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණය තමයි නිවාස ඉදිකිරීමට. එතකොට ඔයාගේ ඉඩමක් තියෙනවා නම් ඔයාට නව නිවසක් ඉදි කරගන්න මේ ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැනටත් ඔයා හදාගෙන ගිහිල්ලා යන ඔයාගේ නිවසක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා දැන් භාගයට හදලා තියෙනවා නම් ඒක ඉවර කරගන්න නැත්නම් සම්පූර්ණ කරගන්න මෙව ණය මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ අලුතෙන් හඳුන්වා දුන්න ණය යෝජනා ක්‍රමයේදී තියෙනවා මහල් නිවාස නැත්නම් අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්නත් මේ ණය යෝජනා ක්‍රමයේ යටතේ ඔයාලට ණය මුදලක් ලබා ගන්න පුළුවන්. අපාර්ට්මන්ට් එකක් ගන්න සමහරට ඔයාලට ලක්ෂ 50කින් මදි වෙයි. ඒකට ලක්ෂ 50ක් යනකම් උපරිමයට අපාර්ට්මන්ට් එකක් වුණත් ගන්න මේ ණය යෝජනා ක්‍රමයේදී ලබා දීලා තියෙනවා. එතකොට ඔයාට ඉඩමක් ගන්න නැත්නම් නව නිවසක් තනන්න නැත්නම් තියෙන නිවස ඉවර කරගන්න නැත්නම් සම්පූර්ණ කරගන්න නැත්නම් අපාර්ට්මන්ට් එකක් මිලදී ගන්න මෙම ණය යෝජනා ක්‍රමයේ යටතේ ඔයාට මේ මුදල් භාවිතා කරන්න පුළුවන්. අපි ඊළඟට යමු ලබාගත හැකි උපරිම ණය මුදල. ලබාගත හැකි උපරිම ණය මුදල වෙන්නේ රුපියල් ලක්ෂ 50යි. ඒකෙදි එක කොන්දේසියක් තියෙනවා. ඒකෙදි වෙන්නේ මූලික වැටුපෙන් 84 ගුණයක එකතුව හෝ මතට අහගන්න මූලික වැටුපෙන් 84 ගුණයක එකතුව හෝ රුපියල් ලක්ෂ 50 යන අගයන් දෙකින් අඩු අගය තමයි වාට ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදි මම උදාහරණයකින් කියන්නම්. රුපියල් ලක්ෂ 50 ඔයාට ගන්න පුළුවන් උපරිම ඔයාගේ බේසික් 84යි. හිතන්න ඔයාගේ බේසික් එක තියෙන්නේ රුපියල් 50000යි කියලා. නිකන් කැල්කියුලේටර් එක දාලා බලමුද? රුපියල් 50000යි 50000 ගුණ කිරීම 84 කියන්නේ ඔයාට එහෙමුණොත් ගන්න පුළුවන් උපරිම ලක්ෂ 42යි. මම මේ කියන්නේ බේසික් එක රුපියල් 50000ක් වුණොත් ඔයාට ගන්න පුළුවන් ලක්ෂ 50ක් තිබ්බට ලෝන් එකේ ප්‍රමාණය ඔයාට ගන්න පුළුවන් ලක්ෂ 42යි. හිතන්න ඔයාගේ බේසික් එක තියෙනවා 90000ක්. 90000 ගුණ කිරීම 84 කියන්නේ 71 ලක්ෂ 60000ක් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි
ඔයාට ගන්න පුළුවන් 75,60,000 වුණාට ලෝන් එක දෙන්නේ උපරිම 50,50යි. ඔයාට තේරෙන්නේ නැති ඔයාගේ බේසික් එක වගේ 84 ගුණයක් හෝ රුපියල් 50,00,000 කියන දෙකෙන් අඩු එක තමයි මෙතෙන්දි අනිවාර්යයෙන්ම ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ දැන් කතා කරපු එක මෙතන දාලා තියෙන්නේ මූලික වැටුප 84 ගුණයක එකතුව හෝ රුපියල් 50,00,000 යන අගයන් දෙකෙන් අඩු අගය තමයි ඔයාට හම්බ වෙන්නේ. මම හිතන්නේ ඒක පැහැදිලි. ඊට පස්සේ ආපසු ගෙවීමේ කාලය උපරිම අවුරුදු 25ක් හෝ ඔබ විශ්‍රාම ගන්නා තෙක් ඇති කාලය යන දෙකින් අඩු කාල සීමාව හිමි වේ. හිතන්න ඔයා දැන්ට අවුරුදු 40ක කෙනෙක්. ඔයා දැන් රාජ්‍ය සේවක දේපල ණය ගන්නවා නම් ඔයාට උපරිම හම්බ වෙන්නේ ඔයා විශ්‍රාම ගන්න 60න් කියලා හිතන්නකෝ. දැන්ට තියෙන හිතෙනො. ඒතකොට දැන් 40යි නම් ඔයාට හම්බෙන්නේ උපරිම අවුරුදු 20යි. ඒ කියන්නේ ඔයා 60න් විශ්‍රාම යනවා නම් දැන්ට 40 නම් අවුරුදු 20 තමයි මේ කාල සීමාවට තමයි ලෝන් එක හම්බ වෙන්නේ. ඔයා හිතන්න ඔයාට දැන් අවුරුදු 30ක කෙනෙක්. ඒතකොට ඔයාට විශ්‍රාම යන්න තියෙනවනේ අවුරුදු තව 30ක්. ඒ වුණාට 60න් විශ්‍රාම යනවා නම් එතකොට ඔයාට මේ ලෝන් එක හම්බෙන්නේ උපරිම අවුරුදු 25යි. එතකොට ඔයා අවුරුදු 30ේදී ගත්තොත් අනිවාර්යයෙන්ම අවුරුදු 55ේදී ඉවර වෙන්න ඕනේ. නැතුව ඔයා 60න් පෙන්ෂන් යනවා කියලා ඔයාට අවුරුදු 30කට යන්න බෑ. මම හිතන්නේ ඒක පැහැදිලි වෙයි. මම මේ පහත් සටහනේ දාලා තියෙනවා. උපරිම අවුරුදු 25යි. උපරිම අවුරුදු 25 විශ්‍රාම ගන්නාතේ යන දෙකෙන් අඩු කාල සීමාව හිමි. මම හිතන්නේ දැන් පැහැදිලි. අරමුණු පැහැදිලි. ලබාගත හැකි උපරිම ණය ප්‍රමාණය පැහැදිලි. එතකොට උපරිම කාලය දැන් පැහැදිලි. යම් අපැහැදිලිතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මොකද මට පුළුවන් එතකොට ඔයාලට මම දන්නා තරමින් නොලෙජ් එක ෂෙයා කරන්න. එතකොට මේකේ පොලිස් සහනය තමයි වඩා වැදගත් වෙන්නේ. මේක තමයි ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්නේ. මේක පොලිස් සහනය හම්බෙන්නේ කොටස් දෙකකට. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා ලක්ෂ 50ක් ගත්තා කියලා. එතකොට පළවෙනි ලක්ෂ 30ට 104ක පොලිස් සහනයක් රජයෙන් ගෙවනවා. එතකොට ඊළඟ ලක්ෂ 20ට ඒ කියන්නේ ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා 102ක පොලිස් සහනයක් රජයෙන් ගෙවනවා. එතකොට කොහොමද ඔයා හිතන්නේ ඔයා ගන්නේ ලක්ෂ 40යි කියලා? එතකොට කොහොමද වෙන්නේ? එතකොට පළවෙනි ලක්ෂ 30ට 104ක් හම්බ වෙනවා. ඊට පස්සේ ලක්ෂ 30 ඉඳන් 40ට හම්බෙන්නේ 102ක සහනයක්. මේක දැන් අපි දැන් මේ දවස්වල කියන්නේ 2026 ඔයා ගන්නවා නම් ලෝන් රේට් එක AWPLR + 2 කියන්නේ. ඒ කියන්නේ AWPLR කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව හඳුන්වා දීලා තියෙන අනුපාත ක්‍රමයක්. එතකොට ඒකට 102ක් එකතු වෙනවා. ඒක පදනම් වෙන්නේ 2025 දෙසැම්බර් මාසේ 31 තිබ්බ AWPLR රේට් එක. ඒක 8.87යි. ඒතර 8.87කට දෙකක් එකතු කරාම 10.87යි. එතකොට 10.87යි කියන්නේ පළවෙනි ලක්ෂ 30ට ඔයා ගත්තොත් 10.87 ඍණ 4 6.87යි. එතකොට ඔයාට ගෙවන්න වෙන්නේ 6.87ක පොලියක්. දෙවෙනි ලක්ෂ 20ත් ඔයා ගන්නවා නම් 10.87 මේ රජයෙන් හම්බෙන සහනේ 102ක් තියෙනවා. ඒකෙන් අඩු කරාම ඔයාට ගෙවන්න ඕනේ 8.87ක පොලියක්. එතකොට මේක මං ගණනය කරන ආකාරයත් මම මේකේ පෙන්නනවා. ඒක ඔයාලට ලේසි වෙයි. මේ නැත්තම් මේක ඔයාට එක සැරේම කිව්වට ඔළුවට යන්නේ නැහැ. සමහර වෙලාවට ගණනය කිරීමේ අපහසුකම් තියෙනවා. ඒක නිසා මම මේක අනිවාර්යෙන් ගණනය කරලා පෙන්නනවා. මේ නැති වුණොත් මේක ඔයාලට මේ විසඳ ගන්න පොඩි ප්‍රශ්නයක් වෙන නිසා. ඊට පස්සේ අපි යමු ඊළඟට පොලිස් සහනය ගැන කතා කරා. ඊළඟට අපි යනවා අපේ අනිත් ස්ක්‍රීන් එකට. ඒකේ තියෙන්නේ මේකේ විශේෂ සුදුසුකම් සහ කොන්දේසි. මේකේ කොන්දේසි කීපයක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම හොඳට බලන්න ඕනේ. මේකේ පළවෙනි කොන්දේසිය තමයි රාජ්‍ය සේවයේ වසර 5ක සේවා කාලය සම්පූර්ණ කළ ස්ථීර සේවකයෙකු වෙන්න ඕනේ. ඒ කියන්නේ සමහරට ඔය අවුරුදු 5කට වැඩි වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයා ස්ථීර සේවකයෙක් නෙමෙයි. එතකොට මේ ණය යෝජනා ක්‍රමය ඔයාට අයදුම් කරන්න බෑ. ඊට පස්සේ
දෙවෙනි එක තමයි මින් පෙර කිසිදු අවස්ථාවක මෙම නිවාස ණය පහසුකම ලබා නොගත් අයෙකු විය යුතුයි. ඒ කියන්නේ හිතන්න ඔයා ගවර්න්මන්ට් හවුසින් ලෝන් එක ඊට කලින් අරන් තියෙනවා. කියන්නේ ඔයා ඉන්නකොට 2022ට කලින් ගත්ත එක්කෙනෙක් නම් ඔයාට ආයෙ එකක් ගන්න බෑ. මොකද එක සැරේයි මේ ලෝන් එක දෙන්නේ. එතකොට ආයෙ මේ ලෝන් එක ගන්න බෑ. ඊට පස්සේ මේ ලෝන් එක අරගෙන පවතින වෙනත් පුද්ගලික හෝ වෙනත් ණය මුදල් පියවන්න මේ ලෝන් එක දෙන්නේ නැහැ. එතකොට මේක හවුසින් පර්පස් දෙන්නේ. මේක ස්ටේජ් වයිස් තමයි ඔයාලට දෙන්නේ. එතකොට වෙන මුකුත් ණය පියවන්න මේක පාවිච්චි කරන්න බෑ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. අවුරුදු 5කට වැඩි රාජ්‍ය සේවී ස්ථිර සේවයක් වෙන්න ඕනේ. මීට කලින් මේ ලෝන් එක අරගෙන තියෙන විදිහක් නැහැ. ගන්න බෑ. එහෙම අරගෙන තියෙනවා නම් නැත්නම් මේ ලෝන් එක අරගෙන වෙන ණය ගෙවන්න බෑ. ඕක තමයි පළවෙනි කොන්දේසිය. ඊට පස්සේ 160 කොන්දේසිය. මෙන්න මේක ඉතාම වැදගත්. මේක චුට්ටක් හොඳට අවධානයෙන් අහගෙන ඉන්න මම කියන්නම්. 160 කොන්දේසිය කියන්නේ ඔයාට මෙම ණය මුදල ගෙවන්න උපරිම පඩියෙන් වෙන් කරන්න පුළුවන් 160ක් යනකම් විතරයි. මොකද්ද මේ 160 කොන්දේසිය කියලා මම කියන්නම්. මම මේ දාලා තියෙන එකේ මූලික වැටුප තියෙනවා. ඔයාලට පේනවා ඇති රුපියල් 60000ක්. ඒ වගේම ස්ථාවර දීමනාව කියලා තියෙනවා රුපියල් 20000ක්. ඒ දෙකේ එකතු ඔයාට පෙන්නලා තියෙනවා රුපියල් 80000ක් කියලා. එතකොට ඒ 80000න් අඩු කිරීමුත් තියෙනවා රුපියල් 15000ක්. සමහරට මේක ඔයාගේ මොනවා හරි ලෝන් එකක් ගත්ත එකක් මොනවා හරි අඩු කිරීම ඔයාගේ පේ ෂීට් එක බලවම හරියට තේරෙනවනේ. මම මේක මේ සංක්ෂිප්ත කරලා අරන් තියෙන්නේ. එතකොට ඔයාට ශේෂ වැටුම තියෙනවා රුපියල් 65000ක්. මෙතන මේ අපේ මූලික වැටුපයි අපිට හම්බෙන හැම මාසෙම හම්බෙන වෙනස් නොවන ස්ථාවර දීමනයි තියෙනවනේ. එතකොට ඒකෙන් තමයි 160ක් බලන්නේ. එතකොට අපි බලමු දැන් අපිට මේකේ හැටියට රුපියල් 80000ක් එනවා අපේ මූලික වැටුප සහ ස්ථාවර දීමන. මේ 80000න් තමයි අපි 160ක් බලන්නේ. 160ක් බලපුවාම වෙනවා එයාට රුපියල් 48000. එතකොට ඔයාගේ 160 වෙන්නේ රුපියල් 48000යි. එතකොට මේක ණය වාරිකය ගෙවන්න මේ 48000න් තමයි ඔක්කොම කරන්නේ. හැබැයි මෙතන ඔයාගේ අඩු කිරීම තියෙනව නේද ටික. මේ පල්ලෙහා තියෙන අඩු කිරීම ටික. ඒ ටික මේ 48000න් අනිවාර්යයෙන්ම අඩු කරන්න ඕනේ. මෙන්න මෙහෙම මේ 15000ත් අඩු කරාම රුපියල් 33000ක් වෙනවා. එතකොට ඔයාට උපරිම යන්න පුළුවන් ඔයාගේ ණය වාරිකයේ රුපියල් 33000ක ණය වාරිකයක් විතරයි. එතකොට ඔයාට 33000ක ණය වාරිකයකින් ගන්න පුළුවන් ගාන තමයි හවුසින් ලෝන් එකේ යන්න පුළුවන්. හිතන්න ඔයාට 33000කට ගන්න පුළුවන් ලක්ෂ අවුරුදු 25කට ගෙවන්න ලක්ෂ 30ක් 35ක් කියලා. එතකොට ඔයාට යන්න පුළුවන් ඔය ලක්ෂ 30ක් හෝ 35ක් විතරයි. එතකොට ලක්ෂ 50ම යන්න බෑ මේ කොන්දේසිය සම්පූර්ණ කරලා නැති නිසා. ඒක අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න. කැල්කියුලේෂන් එක ඔයාලට මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. මූලික වැටුප සහ ස්ථාවර දීමන වලින් තමයි 160 බලන්නේ. එකකින් අඩු කිරීම ටික අයින් කරලා තමයි ණය වාරිකේ ගන්නෙ. මම හිතන්නේ ඒක පැහැදිලි. අපි යමු ඊළඟ ස්ක්‍රීන් එකට. ඊට පස්සේ තියෙනවා සුරැකුම්. මේකනේ ගොඩක් අයට ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොනවද මම මේ ගවර්න්මන්ට් හවුසින් ලෝන් එක ගන්න දෙන්න ඕන සුරැකුම. මේකේ සුරැකුම තමයි ඔයා එක්කෝ ඉඩමක් ගන්නවා නම් නැත්නම් ඔයා අලුතෙන් ගයක් හදනවා නම් නැත්නම් තියෙන ගේ අලුතෙන් අලුත් වැඩියා කරලා සම්පූර්ණ කරනවා නම් අපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් ඒ මොනවා කරත් මේ ඉඩම ඒ ගන්න දේපල තමයි මේකේ මේ ඇපේ ලෙස බැංකුව සුරකුම් ලෙස තියාගන්නේ. එතකොට ඔය අපාර්ට්මන්ට් එකක් ගත්තොත් ඒකේ මොකක්ද ප්‍රොපර්ටි එකේ ඔප්පුව. ඔයා අලුතෙන් ඉඩමක් ගන්නවා නම් ඒකේ ඔප්පුව. ඒක තමයි ඔයාට සුරකුමක් ලෙස ගන්න. එතකොට මේ සුරකුමක් ලෙස ගන්නකොට ගොඩාක් අයට බලන්න ඕන ලිය කීවිලි ටික පොඩ්ඩක් ටිකක් අපහසුතාවයක් තියෙනවා දැනගන්න. ඉතින් මම ලිය කීවිලි ටිකක් කියන්නම්. මේක සාමාන්‍ය විදිහට ඉඩමක් ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ බැංකුවට ඔප්පුව තියෙන්න ඕනේ. ඔප්පුව ඔයා දන්නවා බෙදුම් ඔප්පුවයි නැත්නම් තෑගි ඔප්පුවයි කියලා කොට ඒවා තියෙනවානේ. එහෙනම් ඔප්පුව තියෙන්න ඕනේ. ඊට පස්සේ අනුමත ඉඩම් සැලැස්ම තියෙන්න ඕනේ. අනුමත ඉඩම් සැලැස්ම කියන එක මම ඔයාලට කියන්නම්. අනුමත ඉඩම් සැලැස්ම කියන එක ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ දැන් ඔයාලට පේන ස්ක්‍රීන් එකේ මම සාම්පල් එකක් දාලා තියෙනවා. මෙන්න මේ පෑන් එක අඳපු එක්කෙනා මෙන්න මේ කොහින් හරි එයාගේ සීල් එකක් ගහලා තියෙනවා. මේ හරියෙන් හරි නැත්නම් මේ හරියෙන් හරි ප්ලෑන් එක ඇඳපු එක්කෙනා එයාගේ සීල් එක ගහලා අස්සම් කරලා තියෙනවා. ඒතර ගොඩක් අය හිතනවා
මේක තමයි අනුමත සැලැස්ම කියලා. ඒක නෙමෙයි අනුමත සැලැස්ම. මේ බිම් සැලැස්ම අදාළ ඔයාගේ මහනගර සභාවෙන් හෝ නගර සභාවෙන් හෝ අදාළ ප්‍රාදේශීය සභාවෙන් හෝ අනුමත කරලා තියෙන්න ඕනේ. මෙම බිම් සැලැස්ම අනුමත කරා කියලා අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ හෝ මහනගර සභාවේ සභාපතිතුමා හෝ ඊට අදාළ බලධාරියා මේක අනුමත කරලා තියෙනවා. එතකොට හොඳට මතක තියාගන්න මේ ප්ලෑන් එක ඇඳපු එක්කෙනා ගහන සීල් එක නෙමෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ප්ලෑන් එක ඇඳපු එක්කෙනා ගහපු සීල් එකකින් ප්ලෑන් එක අනුමත වෙනවා කියලා. එහෙම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට අනිත් එක තමයි අනුමත ගොඩනැගිලි සැලැස්ම. අනුමත ගොඩනැගිලි සැලැස්ම කියන්නේ මෙන්න මේක. මේ ඔයාලා සාමාන්‍යයෙන් අඳින ගයක්. එතකොට මේකත් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේක ඇඳපු ආකිටෙක්චර් හරි ටීఓ මහත්තයා හරි මේ සීල් එක ගහලා ලස්සම් කරාම අනුමත වෙනවා කියලා. එහෙම නැහැ. මේකත් අර සාමාන්‍ය පරිදි මහනගර සභාව හෝ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ අදාළ බලධාරියා විසින් මේ සැලැස්ම අනුමත කරන්න ඕනේ. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. වීදි රේඛාව සහ නොපරවා ගැනීමේ සහතිකය. ඒක අදාළ ප්‍රාදේශීය සභාවෙන් මහනගර සභාවෙන් හෝ නගර සභාවෙන් ගන්න ඕනේ. ඊට අමතරව ගන්න ඕනේ පත්තිරු. මේ පත්තිරු බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා ගන්න කාල පරිච්ඡේදය. සමහර බැංකුවල අවුරුදු 30ක් බලනවා, සමහර බැංකුවල අවුරුදු 20ක් බලනවා, සමහර බැංකුවල අවුරුදු 15ක් බලනවා. ඒකින්ද ඔයා ණය ගන්න බැංකුව අනුව පත්තිරු කියන එක වෙනස් වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ ටික අදාළ බැංකුවත් එක්ක තමයි කතා කරගන්න ඕනේ. ඊට අමතරව ඔයා හදපු ගයක් ගන්නවා නම් කියන්නේ හදලා ඉවරයි දැන් පදිංචි වෙන්න සුදුසු මට්ටමේ තියෙන එකක් ගන්නවා නම් අනුකූලතා සහතිකයත් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මම මේ කිව්වේ සාමාන්‍ය ඔප්පුවකින් ගන්නකොට ඔයා සමහර බීම් සවිය ඉඩමක් ගන්නවා නම් බීම් සවියෙන් මැනලා වෙන් කරපු ඉඩමක් ගන්නවා නම් එතෙන්දි ගන්න ඕනවා බීම් සවිය සහතිකය ගන්න ඕනේ. ඒක බලන්න මම නම් ගොඩක් වෙලාවට කියන්නේ ඒකේ ප්‍රථම පන්තිය දෙවෙනි පන්තිය හා තුන්වෙනි පන්තිය කියලා තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ප්‍රථම පන්තියේ හිමිකමක් තියෙන එකක් විතරක් ඔයා ඉඩමක් ගන්නව නම් ගන්න. මොකද අනිත් ඒවා ලීගල් ප්‍රශ්න ගියාම පොඩි ප්‍රශ්න එනවා. ඒකින්ද මම යෝජනා කරනවා මේක උපදේශයක් නෙමෙයි මගේ යෝජනාවක්. බීම් සවිය සහතිකයේ පළමු පන්තියේ හිමිකමක් තියෙනවා නම් පමණක් ඔයා මේක මිලදී ගන්න මේ ඉදිරිපත් වෙන්න. ඊට අමතරව බීම් සවිය සහතිකයක් එක්ක ගන්නවා නම් කැඩස්තර සැලැස්ම අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕනේ. ඊට අමතරව මේකත් එක්කම අනිවාර්යෙන් වීදි රේඛාව ගන්න ඕනේ. මේකෙදි මේට අමතරව බැංකුවෙන් තව එකතු කරන්න පුළුවන්. මම මේ කිව්වේ මූලික ලියකියවිලි. ඒක නිසා මේ ටික අනිවාර්යෙන් ගන්න. මේකෙදි ප්‍රොසෙස් එකත් මම කියන්නම්. මේ ප්‍රොසෙස් එකේදී මම මේක ආයෙ කතා කරනවා අනිවාර්යෙන්ම. මේ ඊට පස්සේ මේක තමයි ආයුධම්පත. මේ තියෙන ආයුධම්පත මේක ෆිල් කරලා තමයි ඔයා ලෝන් එක ඇප්ලයි කරන්න ඕනේ. මම මේකේ ලෝන් එක ඇප්ලයි කරන පියවර පොඩ්ඩක් කියන්නම්. මේ ආයුධම්පත තියෙනවා සයිට් එකේ. මම ලින්ක් එක මගේ මේ දාන්නම් කමෙන්ට් මේ මොකද්ද යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ඔයාට පුළුවන් මේ ආයුධම්පත ගන්න. මේක තිබ්බ සයිට් එකේ තිබ්බ ආයුධම්පත තමයි මම මේ වාට මේ පෙන්නලා තියෙන්නේ. එතකොට මම මේක අනිවාර්යයෙන්ම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කොහොමද ලින්ක් එක කියලා. ඒ වගේ මේක පොත් කඩෙත් ගන්න තියෙනවා. මේක ෆිල් කරලා මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා වැඩ කරන දෙපාර්තමේන්තුවේ හරි ආයතනයේ හරි account department එකට යවන්න ඕනේ. account department එකට යවුවට පස්සේ ඔයාගේ මේ අදාළ ගිණුම් කරන දෙපාර්තමේන්තුවෙන් අදාළ බැංකුවට තමයි මේ කොලයක් ෆිල් කරලා එවන්නේ. මේ තියෙන ඇප්ලිකේෂන් එක යවුවට පස්සේ මේක අදාළ බැංකුවට ඔයා මෙතෙන්දි බැංකුවේ නම ඒ විස්තර ටික දාන්න තියෙනවා. ඒ ටික හරියට ෆිල් කරලා යවන්න ඔයාගේ ගිණුම් අංශයට යවුවාම එහෙන් තමයි මේක මෙයාට මේ ලෝන් එක මෙන්න මෙච්චරක් මේ අනුමත කරගන්න පුළුවන් කියලා හදලා එවන්නේ. ඒ හදලා ආවට පස්සේ තමයි බැංකුවත් එක්ක කතා කරගන්න ඕනේ. එතකොට මේ ලෝන් එක දැන්ට ගන්න පුළුවන් මහජන බැංකුවෙන් පුළුවන්, ලංකා බැංකුවෙන් පුළුවන්, ජාතික කිසිම බැංකුවෙන් පුළුවන්. දැන්ට මේ ලෝන් එක ගන්න පුළුවන් මේ බැංකු තුනෙන් විතරයි. ඒක නිසා මම මීට අමතරව ඔයාට පොඩි දෙයක් කියන්නම්. ඔයා මොකක් හරි ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්
මෙන්න මේ අයදුම්පත ඉදිරිපත් කරාට පස්සේ ඔයා දන්නවනේ ඔයාට ගන්න පුළුවන් ණය ප්‍රමාණය. එතකොට ඒකත් එක්කම මෙන්න මේ කියපු ලියවිලි එකත් බැංකුවත් එක්ක කතා කරලා මේ අදාළ ඉඩම නීතිමය ප්‍රශ්නයක් නැතුව බැංකුවට තියන්න පුළුවන්ද කියලා බැංකුවත් එක්ක කතා කරගත්තොත් ඔයාට මේ වැඩේ ලේසි වෙනවා. මොකද ඔයා නැත්තම් මේ ලෝන් එක ඇප්‍රූව් කරගෙන සාමාන්‍ය මේ ලෝන් එක ගියපුවාම account department එකකින් නැහැනේ සමහරට මාසයක් දෙකක් යනවනේ. ඒකට මේ මාසයක් දෙකක් ගිහිල්ලයි ඊට පස්සේ මේ ටිකත් එක්ක මේ මාස දෙක ආපුවම මේ ලියකියවිලි දුන්නාම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වොත් ඔයාට මේ ලෝන් එක ගන්න සෑහෙන කාලයක් යනවා. මම යෝජනා කරනවා මේක යෝජනාවක් විතරයි. පුළුවන් නම් මේ ලියකියවිලි ගිහිල්ලා බැංකුවට දීලා එයාලගේ ලෝයර් කෙනෙකුට දීලා මේක බලාගෙන මේ අදාළ ඉඩමට ලෝන් එක ගන්න පුළුවන්ද කියන එක හරියටම මේ දැනගෙන මේක කරා නම් වඩා හොඳයි. මොකද ඔයාගේ එතකොට කාලය නාස්ති වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ මම ඔයාලට කිව්වා මේකෙදි ගණනය කරන විදිය ඔයාලට පෙන්නනවා කියලා. මම මේ chart එකක් හදලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකේ මම පළවෙනි මිලියන 3 සහ දෙවෙනි මිලියන 2 වගේ ඔයාලට පේනවා ඇති. දැන් මේ දාලා තියෙනවා. මේ ආරම්භක ශේෂය කියන්නේ පළවෙනි මාසේ ලක්ෂ 30ක් දෙනවනේ. එතකොට ඒකේ වාරිකය වෙනවා සාමාන්‍ය ලක්ෂ 30ම ගත්තොත් පළවෙනි ලක්ෂ 30ම ගත්තොත් වාරිකය වෙනවා 29127ක්. ඒකෙදි පොලිය 27175ක් එනවා. මේ පොලිය කියන්නේ සම්පූර්ණ පොලිය. එතකොට මම කියවනේ මේකෙන් 104ක් රජය ගෙවනවා කියලා. එතකොට මේ 27175න් 104ක් වෙන්නේ රුපියල් 10000ක් රජය ගෙවනවා. එතකොට පාරිභෝගිකය රුපියල් 17175ක් ගෙවනවා. ඒ වගේම ණය මුදලින් 1946ක් අඩු වෙනවා. මම මේක සමරියක් දාලා තිනවා ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ පළමු මිලියන 3ට වාරිකයේ 29121යි 787යි. ඒකෙන් 19121යි 787ක් පාරිභෝගිකයා විසින් දරනවා. මම මේ කියන්නේ පළවෙනි වාරිකයට රජය ඊට පස්සේ දරනවා රුපියල් 10000ක්. මේ දෙක එකතු වෙලා තමයි 29121යි 787 හැදෙන්නේ. දෙවෙනි මිලියන දෙකම ගත්තොත් කියන්නේ මේක ලක්ෂ 50ම ගත්ත ලෝන් එක හදපු එකක්. මේක වෙනස් වෙනවා. ඔයාලට ඕන දාන්න කමෙන්ට් එකක් මට මෙන්න මේ ගාන ගත්තොත් කීයද එන්නේ කියලා මම අනිවාර්යයෙන්ම ඔයාගේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දෙනවා. මොකද ගොඩක් අයට මේ ගණනය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි ලක්ෂ 20 ගත්තොත් ඔයාට සම්පූර්ණයෙන් වෙනවා වාරිකේ 19414යි 758ක්. ඒකෙන් රජය දරනවා පොලිය 3333යි 733ක්. පාරිභෝගිකයා කියන්නේ ඔයා දරනවා 14783යි 733ක්. එතකොට ඔයාගේ සම්පූර්ණ දායකත්වය වෙන්නේ මෙන්න මේ ණය මුදලිය අඩු කිරීමයි මෙන්න මේ පොලියයි මේ දෙකේ එකතුව. එතකොට 19414යි 758ක් වෙනවා. එතකොට සම්පූර්ණම ලක්ෂ 50 ගත්තොත් ඔයාගේ ණය වාරිකේ 48536යි 745ක් වෙනවා. එතකොට මේ අර මම කිව්වේ 160 ඇතුලේ තියෙන්න ඕනේ කියලා. මේ 160 ඇතුලේ තියෙන්න ඕන ගාන තමයි මේ තියෙන්නේ. එතකොට ඔයාගේ 160 රුපියල් 48536යි 745කට වැඩි විය යුතු වෙනවා. මේකෙදි මේ 48536 ඔයාගේ ණය වාරිකයේ ඔයාගේ පඩියෙන් තමයි මුලින්ම කැපෙන්නේ. මේ පඩියෙන් කැපුණාම මෙයාලා මෙන්න මේ රජයේ පෝෂණ එක රජයේ කොටස එයාලා වෙනම ඔයාගේ ගිණුමට එවනවා හැම මාසෙම. ඒකට ඒකට බැංකුවෙන් හැම අවුරුද්දෙම එයාලා පුරවලා යවනවා රාජ්‍ය සේවක දීපල නිවාස ණය යෝජනා ක්‍රමයේ යටතේ මේ රජයේ දායකත්වය බැංකුවට එවන්න කියලා කොලයක්. ඒක අනිවාර්යයෙන් ඔයාගේ වගකීමක්. මේ ඒක අදාළ ඔයාගේ ගිණුම් මංසයට ගියාද කියලා චෙක් කරලා බලා ගන්න එක. නැත්තම් මේ රජයෙන් හම්බෙන එක හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඔයා ඒක චෙක් කරන්න බැංකුවෙන් යවනවා. ඊට ඔයත් මේක චෙක් කරලා තියාගන්න. මේක චෙක් කරලා තියාගත්තොත් ඔයාට රජයෙන් හම්බෙන පොලිය කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. නැති වුණොත් මේක ගියේ නැති වුණොත් මේක හම්බෙන්නේ නැහැ. හම්බුනේ නැති වුණාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔයාට උගමනා වෙලාවෙදි ගන්න. I think මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා දෙයක් දැනගන්න නැති, අලුත් දෙයක් ඉගෙන ගන්න නැති, වැදගත් වෙන්නේ නැති. ඉතින් ඔයාට වැදගත් වගේම වටිනවා කියලා දැනුණා නම් මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. නැවතත් මම ඉල්ලනවා තාමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell
notification එක on කරලා තියාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. බොහොමත්ම ස්තුතියි. නැවතත් කියනවා ඔයාගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න. අනිවාර්යෙන්ම මම ඔයාට මගේ reply එක ලබා දෙනවා. සුබ දවසක් වේවා. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.